පුදුබන පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැtuu සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා
අපේ ගෞරවනීය නායක හඳුරන් වහන්සේ නැවත වාරයක් බොහොම ගෞරවයෙන් පිළිගනිමින් තවත් මෙවැනි ජාතික ආගමික ශාසනික ශාස්ත්‍රීය සේවාවන් සිදු කරන්නට නායක හඳුරන්ට තුනුරුවනේ ආශිර්වාදයේ දෙවියන්ගේ දේව ආරක්ෂාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා සම්බාධෝයන් ගරාවාස උපාදනම් මේක කරදරයි නේද? ඒක කරදරයි. තමයිගේ කරදරයි, මහත්යගේ කරදරයි, නෝනාගේ කරදරයි, කොහොමද එන්නේ කරදර? ආනපානින් කරදරයි නේද? කොහොමද එන්නේ? එක එක මහා ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට බමුණට දැන් ප්‍රශ්න ටික කියන්නේ කරදරේ හිත සැහැල්ලු කරගන්න ඒක හම්බෙලා. අපේ බුදුහාමුදුරුවොත් එක්ක බුදුහාමුදුරුවෝ සමග වචනයක් හරි කතා කළා නම් එයා එක්ක අබෞද්ධයෙක් නම් එයා බෞද්ධ. එහෙම නැත්නම් එයා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ඒ මාර්ගඵලලාභී කෙනෙක්. එහෙම නැත්නම් රහතන් වහන්සේ කෙනෙක්. බමුණගේ කතාව ඔය බලමු මොකද බමුණ කියන්නේ කියලා. නාහිනෝ නිවස්ස සමනස්ස බොහොම සරලව කියන්නේ. බොහොම තේරෙන විදිහට සරලව කියන්නේ. නාහිනෝ නිවස්ස සමනස්ස බාලවත්තං චතුද්දස ආද්‍ය සාට්ටි නදිස්සාන්ති තේනායන් සවනෝ මගේ ගෞතමයන් වහන්සේ මට හරක් 14 දෙනෙක් හිටියා නැති වෙලා මම දවස් 6ක් හෙව්වා හම්බුනේ නැහැ. ඔබ වහන්සේ මේ ප්‍රශ්නේ සම්බන්ධව හරක් ප්‍රශ්නේ සම්බන්ධව ඒ ප්‍රශ්නේ ඔබට නෑ කියලා මට හිතෙනවා. ඔබ වහන්සේට මේ මට තියෙන කණදේ නෑ කියලා මම හිතෙනවා. බුදුහාමුදුරුවෝ බමුණත් එක්ක සාකච්ඡා කරන මේ විදිහටමයි. උන්වහන්සේ කියනවා උන්වහන්සේ දේශනා කරනවා. දැන් බමුණ කියපු ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නෙට කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නයිමයම් බ්‍රාහ්මණ පරිවර්තන චතුද්දස ආජසන්ති නදිසන්ති තේනහං බ්‍රාහ්මනාසුති මේ මම බමුණ ඔය ප්‍රශ්නයක් මට නැහැ. තමුසි කියනවා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අර 14 දෙනෙක් හිටියා. ඒ කැලේට ගියා. උන් හොයාගන්න බැරි වුණා. දවස් 6ක් හෙව්වා. හම්බුන්නේ දැන් මේ හා සම්බන්ධව ඔබ වහන්සේ සැපෙන් ඉන්නවා කියලා කියනවා. ඒක මම සැපෙන් ඉන්නවා. මම සැපෙන් ඉන්නේ ඔය කියන ප්‍රශ්න මට නැහැ. නැති නිසා මම සැපෙන් ඉන්නවා. මට නැති නිසා සැපෙන් ඉන්නවා. ඒකයි සම්බාධෝයන් ගරාවාසු. එතකොට පළවෙනි ප්‍රශ්නේ බමුණට දෙවිච්ච එක මොකද්ද? ආරක් නැති වෙච්ච එක. කීරෙන් නැති වෙලා 14ක් දවස් 100ක් හෙව්වද? ආයෙ ඔය තියෙන්නේ වහන්නේ. දැන් ඔය මතකද? දෙවෙනි එක බමුණ කියනවා. දැන් පළවෙනි එකට උත්තරේ කිව්වා. ඒ දෙවෙනි එක බමුණ කියනවා. नाहिनो निवास समनस तिलाकेत्तस्मिन् पापका एक पन्ना दुपन्ना च तेनायं समनो सुखी भगवतयो මට යා බෞද්ධ නෙමෙයි ඈ භවගෞතමයන් වහන්සේ මට තියෙනවා තලහෙන්නක් දන්නවනේ අහලා තියෙනවා මේවා නෑ නේද තලහෙන්නක් තියෙනවා මම ඒවා හේම වගාත් කරනවා කුඹුරු වගාත් කරනවා හේම වගා කරනවා ගව පාලනය කරනවා ජීවත් වීම සඳහා මට එහෙම තලහෙන්නක් තියෙනවා දැන් බමුණා බුදුහාමුදුරන්ට තලහෙන්න විස්තර කරනවා ඒකත් මිනිහට කරදරයක් नाहिनो निमंस समनस तिलाकेत्तस्मिन् पापक ඒක පන්නා දුපන්නාත මට තලහෙනක් තියෙනවා පාළු වෙච්ච ඒ තලහෙනේ කොළ ගස්වල හැටි කියනවා ඒක පන්නා එක ගහක තියෙන එක කොළේ දුපන්නාත තව දෙකයි ඒක පන්නා දුපන්නාත මගේ තලහෙනක් තියෙනවා පාළු වෙච්ච මේක බමුණා දකින්නේ තිලාकेत्तस्मिन् पापक තලහෙන නැත්තම් තල දුනුරක් තියෙනවා කෙත්ත කිව්වා මේනටත්යි තියෙනවා පාපක පාළුවෙත් නිසා බමුණ දකින්නේ මොකක්ද දෙන්නේ පව්කාරය පව් පට තියෙනවා ස්වාමීනි පව්කාරය එහෙනම්
ඒ තලහේනේ තියෙන තලගස් වල සමහර ඒවා එක කොළයයි. සමහර ඒවා කොළ දෙකයි. එහෙම තමයි තියෙන්නේ. ඒක පාළු වෙලා ගිහිල්ලා. ඒකෙන් මට ආදායමක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. මට ඒකෙන් අස්වැන්නක් ලබා ගන්න බෑ. අස්වැන්න නැත්තම් ලාභයක් තියෙනවද? ලාභයක් නැහැ. දැන් දෙවෙනි එකේ ඔබතුමාතුරු ඒක උත්තරේ කියනවා. නයිමයම් රාක්මන තිලාකෙත්තස්මින් පාපකා ඒකපන්නා දුපන්නාච තේනම් රාක්මනා සුඛි බවුන මම ව්‍යාකරණානුකූලව කියන්නේ ඕන කියන්න පුළුවන් මට. දැන් කොහොම සරලව කියන්නේ. එහෙම ඕනේ නැහැ නෝල. මොකද දෙන්නේ? ඒ අවශ්‍ය නැහැ. ඒ ඕනේ. නිරුක්ති ඒව අවශ්‍ය නැහැ නේ. එතකොට කියනවා දෙවන් දැන් මොකද උත්තරේ කියන්නේ? අර උත්තරේමයි කියන්නේ. බමුණ මට තලේ නැහැ. ඒක මට පව්කාර තලේ නැහැ. ඒ තලෙන්නේ එක කොලේ දෙකේ තියෙන ගසුත් නැහැ. ඒකේ මට පාඩුවක් වෙලා නැහැ. දැන් තමුසෙ කියනවා තමුසෙට පාඩුයි කියලා. එහෙම එකක් නැහැ කිව්වම බමුණ එහෙම ඔව් වහන්සේ සැපෙන් ඉන්නවා මං දුකින් ඉන්නවා කියලා. පළවෙනි එක කිව්වේ මොකක්ද? හරක් නේ හරක් නේ හරක් හරක් කී දෙනෙක්ද හරක්? තාතයි නැති ලකුච්ච 16ක් මොකද කොලේ? හෙව්වා නේ අපි කියන්නේ පාණේ යන ගමන් හෙව්වා කියලා. මිනිහා එම්බක් දෙනකම් හෙව්වා. බුදුහාමුදුරුවෝ හම්බුනේ බමුණගේ සංසාරේ කරපු පිනට මේ ටික කියන්න කෙනෙක් නැතුව දෙවි ගෙදර ගින් කියන්න බෑ. ගෙදර තත්ත්වෙ මම වාසිය කියන්න බමුණගේ ගෙදර ස්වරූපය. මේ බමුණ කියන බුදුහාමරට ගෙදර ස්වරූපය. දැන් දෙවෙනි එක කිව්වේ මොකක්ද? තලේ නැති වුණා. ඒ තලේ නැති කොහොමද? පාළු වෙලා. බමුණ කොහොමද දකින්නේ? පව්කාර කාගේ පව? බමුණගේ පව හැටියට දකින්නේ. මගේ පව්කාරේ එන්නේ මගේ කමට මගේ පව්කාර කමට එන්නේ එක කොලයයි දෙකයි තියෙන සමහර ගස්වල එක කොලයයි සමහර දෙකයි. එන පාළු වෙලා පිටිලා ගියා. කොහොමද අස්වැන්නට දෙවන්නේ? බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? නෑ මට එහෙම ප්‍රශ්නයක් නෑ. උඹට තියෙන ප්‍රශ්න මතක නෑ. ඒ නිසා කොහොමද ඉන්නේ? බුදුහාමුදුරුවෝ බෝල් වැඩි සැපෙන් සතුටින් සැපෙන් ඉන්නවා. බමුණ ඉන්නේ කොහොමද? දුකින් ඉන්නවා. නිදි නෑ මට මේ නිදි නෑ. නිදි නෑ. එහෙම කිව්වොත් එහෙම කියන්නේ. ආතත වේරලු අහිඳගෙන ඉනට පාලා නෙලාගෙන බාරටම දර අඩාගෙන එහි අම්මා විගසගෙන ඉතරමලාවේ නාදේ වෙන්නේ කොහෙම එළුවට දෙලු කිලෝ එක රුපියල් 80 අර ඉක්ුණන්දී නඩවල මම බලුවා අපේ පන්සලේ තියෙන එළු දෙකක් ඒක ලොකුයි එහෙද දෙකක් තියෙනවා මම කල්පනා කළා මේ පාන පත්තු කරන්නට වටිනවා කියලා ඒක ඒ දුර ඉච්චා මම දන්නේ මොන හේතුව නිසා ගන්නද කියලා. මම දන්නේ පණතාව ගන්නවද කියලා. මම දන්නේ මම එක දවසක් ඇහුවාම 500 කියලා. පන්සිකක් ඇහුවා. එහෙම කරා. නේද? එහෙම කියන්නේ එහෙම බණ කියන්නේ බෑ. එහෙම කියන්නේ අපි කිව්වේ මනින්න බෑනේ. නේද? පාගම දුදි නැති බචුක් කියලා කියලා අපරාධයි. දැන් පළවෙනි එක මතකයිනේ. දෙවෙනි එකත් මතකයි. නේද? උත්තරත් මතකයි නේද? දැන් යනකොට ඔය ටික ඔක්කොම මතක තියාගෙන එකක් හරි මතක තියාගෙන ඔව් ඒක තමයි එහෙනම් මගේ වැඩේ සාර්ථකයි ඊළඟට තුන්වෙනි එක කියනවා නහිනෝ නිවාස සමනස්ස තුච්ච කොට්ටස්මින් මූසිකා උසෝල කායනච්ඡන්ති තේනායන් සමනෝසිකු සුඛී කුඹුර පාරුණා හේන පාලුණා හිස්වතියේ මොකක්ද? කියන්න කුඹුර පාරුණා හේන පාලුණා හිස්වෙන්නේ මොකක්ද? කුස්තියේ කියන තාලේක මොකක්ද? අටුව ඉස්සර ගෙවල් වල තිබුණා අපේ ගෙවල් අපේ පරණ ගෙවල් තිබුණා ඉස්සර මම පුංචි කාලේ ඒක තිබුණා අය වගේ
දුමක් කියන එකක් තිබුණා. ඒකේ තියෙනවා මොනවද මූර්ති හාන්ති මෙහෙම ඒව වෙනම තැනක් තිබුණා. මිනිස් සමරන්නේ මිනිස් කරක් තියෙනවා. අද ඒවා තියෙන ඇන්ටික් එකට. එතකොට වංගෙඩියක්, ගල් වංගෙඩියක්, ලී වංගෙඩියක් එහෙම තියෙනවා ගෙවල්. මෝල් ගහයකට අදස්ස කරන්නේ. එහෙම තිබුණා. ඉස්සර අමනාට ලෙඩ නැත්තේගෙන උණ්ඩ මහන්සි වෙනවා. පොල්ලතු වියනවා. උයනවාද? වියනවා. මං හිතුවේ උයනවා කියලා. ඒ නෑ ඒ වචන වල තියෙන තේරුම ඈ. කටට දෙනවා කියන්නේ පහේ දවසක් පාංශ කූලෙක මං ඔය අපේ පඬිතාවුන ආයෙත් එකයි උන්ගාන්තේ මින් කියන්නේ ටිකක් කියනවා දැන් ඉස්සරට වඩා මම නම් දලස් කාලා කියලා දාන්නේ. පාංශ කූලෙක පිළිගන්න මිනිස්සෙක් ඈ ආමුදුරු පිළිගන්න මිනිස්සේ මේ එවන්ස කියනවා දැන් මේ ළඟට තියෙන්නේ මේ මුරුත කලාපේ පිළිබඳව අවසන් කටයුතු සිද්ධ කිරීම සඳහා මහා සංඝරත්නයට බාර දෙනවා. මම හත් පළාත් ලකුණු පළාතේ කියනවනේ එහෙම තියනවද වචනනේ කටුදෙන්නේ මුර්ත කියන්නේ සංස්කෘත වචනේ පාලියට මුත මරුණු කියන අර්ථය තියෙන්නේ සිංහලෙන්. මේක කියනවා මුර්ත කලාපර කියලා. මං අර මනුස්සයන්ට කලාපර නෙවෙයි ස්කෝ. ඔය ඒකේ වංශාන්තර අඳුරන්නේ වංශාන්තර අඳුරගන්නේ මහානකම ඒක ගැතුළු දෙයක් ඒකේ අඳුරන්නේ කුයිත කලාපරේ ස්කෝ පහක් කියලා ඕක අඳුරන්නේ නේද එතකොට ඒ වන්සන් අඳුරන්නේ වැරද මං කිව්වා හලෝ මූර්ත කලාපර නෙවෙයි කලෙබිලි මූර්ත කලෙබිලි ඒකේ නියමවටේ අයිමයි ස්වරක දැන් ඉතින් දෙන අපාරයි මිනිහට වයි දෙන්නන්න බැරි මිනිහ එහෙම ඉන්නනේ කාචිකේ ඔය කියනවා කටට දෙන්න අපි ඕනේ බමුණයින් කියන දේවල් වලට යන්නෝ නේද දැන් බමුණ මොකද කිව්වේ දැන් ගාත මං කීයක් කිව්වද කීයයි තුනයි මම පළවෙනි මොකද කිව්වේ වෙලාවේ නම් 10 විතර වෙනවා කියනවා මේ එහෙනම් ඒක පළවෙනි එක මොකද කිව්වේ දෙවෙනි එක මොකද කිව්වේ ඈ තුන්වෙනි එක මොකද ඒක තේරුම් කිව්වේ නෑ. මම හිතුවා මොකක් හරි කියයි කියලා ඒක. ඒකේ තේරුම මම කිව්වේ නෑ. නාහිරෝ නිමාස්ස ශ්‍රමණස්ස බාබුණ බුදුහාමුදුරන්ට කියන තුත්ත කොච්චාපි මූසිකා. දැන් අටුවේ මොකුත් නෑ. හේන පාලු නම් කුඹුරු පාලු නම් අටුවේ අස්වැන්න තියෙන වී තියෙනවා, තර තියෙනවා, මුදු තියෙනවා මොකුත් නෑ. කාර්ය මොකුත් නෑ. ඒකේ අටුවේ හැටි ඒ ගාථාවෙන් බමුණ බුදුහාමුදුරන්ට කියනවා උස්සෝල්ලකාය නච්චන්ති මහා උසායකෙන් එහාට මෙහාට දුවනවා කවුද මීයෝ උන්ට කන්න දෙයක් නැහැ එතකොට එහාට මෙහාට අපි කියන්නේ තඩ බඩ ගහලා දුවනවා කියන්නේ දැන් ඔය ගෙවල් වල දුවයි නේද මනෙන් කොහොමද දවසේ බාද විතරයි තමයි එන්නේ ඒක දවසක් එහාට කට කියනවා අර මේ මොකද කුඩ දෙන්නේ ඒකට අල්ලලා ඇඟේ ගෑවලු පාට දාලා ගින් දැමලු කැලේට ඕන්යක් වනිතා තියෙනලු මම කොහොමද වගේ කිව්වේ නෑ මම පාට ගාලානේ දැන්නේ පාට කොහමද ඌ ඉන්නේ ළඟට දැන් මොකද එනවා එහෙම නේ නොයන ඒ කියන්නේ නොයන දෙයක් නෑ නගින් ඒකයි කරන්නේ ඒක තමයි ඒ විදිහට කරන්න ඕන මේ මියාගේ අටුවේ බුදුහාමුදුරුවෝ කියනවා නයිමයම් බ්‍රාහ්මණ තුත්තගොත්තස්මින් මූසිකා උසෝලකාය නච්චන්ති තේනහං බ්‍රාහ්මනා සුඛි මට නෑ ඉස්සේ චාටුවා ඒක නම් මගේ ඒ නැති නිසා මට මියාගේ කරදරයක් නෑ එහාට මෙහාට මා උත්සාහයෙන් එහාට මෙහාට මා දක්ෂ විදියට නේද ඒක දකින්නේ කරදරයක් කියන්නේ ඈ මා සත්‍ය දාගෙන උන් එහාට මෙහාට කන්න තිබුණා නෑ සද්ද නැතුව උන් බොතු කරවල කාලය යනවා ඉතින් තියෙනවා කන්න දෙයක් නෑ එහාට මෙහාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වවුන මට නෑ මේක නයිමයම් බ්‍රාහ්මණ තුච්ච කොට්ටස්මින් මූසිකා උස්සෝල්ලකාය නච්චන්ති තේනහං බ්‍රාහ්මනා සුඛි
හිස්සේ අටුවක් මට නැහැ. මේ උදුවන අටුවක් මට නැහැ. ඒ නිසාම සැපෙන් ඉන්නවා දුකින්. ආයිකින් බලන්නේ. පළවෙනි මොකක්ද? ඊදෙනෙන්ද? දාස් කියන්නේ හරියට අර ඉස්කෝලේ උගන්වන අර අන්තාන ඉස්කෝලේ පොඩි බන්දි වල එයාත් උගන්වනවා ඒක ගුඩ් කියලා කියනවා. ඔය ආදම පන්නාමතෙන් කියන ඇති. ඒ අර හොඳට තමයි කිව්වා ගුඩ් ඒක තමයි කියන්නේ. එතකොට මොකද? දෙවෙනි මොකද? පාළුවේදී කොහොමද? අර අහටගෙන කොහොම පාළුවේදී? කොහොම පාළුවේදී මේ පාළුව වැඩි කියන්නේ? කොහොම තරකස් තියෙන්නේ? එක කොලේ දෙකයි. තුන්වෙනි එක කියන්නේ අටුව තියෙනවා. අටුව කඩලා හැදුවලු මුටුව. අටුවෙන් මොකද තියෙන්නේ? හිස්සලා තියෙන්නේ. ඇයි හිස්සලා තියෙන්නේ? දාන්නේ බවබෝග සක්කත් නෑ. ඒ තල නෑ, උඳු නෑ, වී නෑ, මුකුත් නෑ. ඒක උඩ හිස්ස. දැන් කීයක් කිව්වද? 3ද 4ද? 4 වෙනි කියනවා. නයිනුනිවස්ස සමනස්ස සත්තාරෝ සත්තමාසිකෝ සන්තන් උපාටකේහි සන්තන්නෝ තේනායන් සමනෝ සුඛි. මේ කාරණාව සම්බන්ධව සමණයන් වහන්සේ ඔබ බොහොම සැපෙන් ඉන්නවා කියලා මට හිතෙනවා. මොකක්ද ඒ කාරණාව කියලා බුදුහාමුදුරුවෝ ස්වාමි බෞද්ධ ගෞතමයන් වහන්සේ මගේ තියෙන පැදුරා. ඒ පැදුර මාස 7ක් පරණයි. අද තියෙන පැදුරු මේ කොයි දෙන්නේ නේ? ඔය උදේ ගත්තාම පොන්දේ අපාරට හැදෙනවා. ඒ වගේ ඉති රත් වෙන පම් පැදුර එහෙම නැහැ නේ. මේක පම් පැදුරා. පැදුරු වියන්නේ මොනවද? පම් වලින් නේද? දුනුගේ යා පම්, ඕගේ යා, දුනුගේ යා, වැටගේ යා. වැටගේ යා තර කටු දිනුනට ඒ වෙනසද? ඉන්දිකොල නේ තාල්කොල පැදුර නම් බුදියන්න බෑ ගරිදෙනවා. ඉන්දිකොල පැදුර තමයි මොහොම ගම්මුල අපේ ගම්මුල ඉස්සර ආච්චිලා අපේ ආච්චිලා ඒ මම පුංචි කාලේ මට මතකයි. මම පොඩි කාලේ මානෙච්ච කෙනෙක්. ඒ නිසා මට මතකයි ඉන්න කාලේ මේක. ඒකකොට නේද? ගල්නෑ පැදුර තමයි හොඳම පැදුර. ගල්නෑ පැදුර කියන්නේ පැදුරු වියනවා. පැදුරු වියනවා. පැදුරු වියනවා. ඈ පංගුලං ඇවිත් සායං පොවාගෙන තුන් හිරි රටාවෙන් පැදුරක් වියාගෙන අම්මට තාත්තට අතගස්සවාගෙන ගෙනින් දෙනවා සැතපෙන්නට එලාගෙන. මේ පැදුරු වියලා කාටද දෙන්නේ? ඒ බුදුහාමුදුරන්ට දෙන්නේ පැදුරු පූජා කරන්නේ. ඈ සාගර පරාසූරි මහත්මයාගේ කවි වගේක් තියෙනවා සාහිත්‍ය පොතක. ඒකේ ඉස්සර අපි පොඩි කාලේ ඉගෙන ගත්ත සිංහල ඉගෙන ගන්නකොට බුදුහාමුදුරුවන් ඉස්සර වදිනකොට මම හිටියානම් යනවා කැලයට දරට වන මල් නෙලා අතුරා සිරිපතුල වට වැඳ වැටෙනවා නොගොහින්ගෙට වරුවකට. මේ කවි වඩන්නේ වෙනස් කළා. මං කියවද කාටත් නොරෙන් ගොඩ අරගෙන කැටය මගේ සිවුරක් ගෙනත් දෙනවා මොනවද කහත් වගේ. එතකොට බලට හැක පොරවා වඳින රංගේ කිනිහිරි ගහක මල් සෙලවෙන වැනි සුළඟේ. ලස්සනයිද? බුදුහාමුදුරන්ට ගැන කියන්නේ නෑ. ඊළඟට මම තව තියෙනවා රාහුල කුංචි හාමුදුරුවෝ වදින මේ ඕනේ නැහැ. ඒකට කවි කියේ ඉන්නවා. මේගොල්ලෝ කඩට ඉලහන් දුක. කවි කියලා. දැන් ඔබ කියන්න පුළුවන් මට ඔක්කොම ටික එකක් හරි මතක හිටියා තියාගන්නවා. නැත්තම් වැඩක් නැහැ නා නිකන් මම කියලා නිකන් ගඟට නිකපෝ. නේද? ගඟට නිකපෝ කියන්නේ තියෙන්නේ කොහොමද? තාත්තයි පුතයි දැක්ක වෙලා යනවා. තාත්තයි පුතයි ගියා
ඉනි කපන්න කැලේ. තාත්තා මත්තුම මේ බත්තු දෙක කරන් ගියාලු කන්න. අර පුතාපල දින දෙකම කාලා. ඒකට එතන යනවලු ගඟ. ඊට පස්සේ මේ තාත්තා ගේන්න ගියා කන්න බලු කාම්ප දෙකම කෑවලු. මා කාලා දෙකම කියලා කිව්වා. ඊට පස්සේ ආයෙ නිකන් අපනකට ඇවවලු මේ ගඟ ගොඩට යන තොපේ ගෙදෙච්ච කිව්වා. මොකල් කණන් කළා දැන් මොකටද මේ දී පිටිපැද වල හරි තියාගෙන යන්නේ. හරි තියාගෙන යන්න ඕන ගඟට කපන එක ගෙදර ඵලයන් ගෙදර ඵලයන් කියලා කියනවා. ගඟට ඉනික පොවගේ කියන එක ඒක අර්ථ මේක නෙමෙයි. නේද? මේ වැඩක් නැති චූන්නේ වැඩක් නැති වැඩක් කරලා නේද? නේද? ඔය පහේ ශිෂ්‍යත්ව ළමයින්ට ඔයගේ වහල් කියනවා මම දැකලා දිනවා පාසලවල. සාමාන්‍ය දැන් ඒක හරි. දැන් මම අපි ආයි බවුන කියනවා දැන්. බවුන කියනවා මම මොකද කියන්නේ? පැදුර පරණයි කියලා කිව්වා. දැන් පැදුර වගේ ඉන්න මේ කවි කියන්නේ පැදුර බලන්නේ නැත්නේ. පැදුර උකාට කියන්නේ. ඒතකොට මගේ මම බුදියන පැදුර කොච්චර පරණද? මාස 7ක්. ඒකේ බුදියන්න බෑ. මොකද ඉන්නේ මකුණු. උපාටිගේ හන්ද මකුණු කිවිලා. මං එළි වෙනකම් මකුණු කනවා. එහෙම පැදුරක් මට තියෙන අලුතෙන් පැදුරක් ගන්න මට සල්ලි නෑ. මට විදියක් නෑ. අපේ ගෙදර උන්ට ඔය හදන්න නෑ. ඔය විදියක් නෑ. ඒ නිසා මං එච්චර දුක් ඒකෙනුත් මම දුකයි. දුක් විඳිනවා. දැන් මොකද ඒ කිව්වේ? පැදුර පරණයි කොච්චර බලද? අර ආත්මාදය නේද? ආත්මාදය පරණ පැදුරේ ඉන්නේ කවුද? උපාඩි මකුණු නේද? මකුණු කනවා. එළි වෙනකන් නැහැදලා ඉන්නවා. මොනවද ඒක බලන්න. නයිමයම් බ්‍රාහ්මන සත්තාරෝ සත්ත මහාසිකෝ උපාටගේ ඉලංචන්නෝ තේනම් බ්‍රාහ්මනා සුඛි. මට නෑ ඒ ප්‍රශ්නේ. මට මාස 5ක් 7ක් පාරණ පැදුරුත් නෑ. මම ඒ පැදුරේ මකුණුත් නෑ. මම එළි වෙනකන් ඌව කන්නේත් නෑ. ඒ නිසා මම තැපෙක ඉන්නවා බුදුකෙක් ඉන්නවා. දැන් හරිද? ආයිගේ පළවෙනි දැන් 8යි වෙලා. පළවෙනි මොකක්ද? දෙවෙනි එක? තුන්වෙනි එක? හතරවෙනි එක? හතරේ? පැදුර. ඒ පැදුර කොහොමද සුභාය? ඒක මම පැදුර කිසි පැදුරක් නෙමෙයි. ඒක නේ අපි පුංචි කාලේ දැන් දේශේට මැෂින් පැදුර කියලා වගේ දේශ වගේ නේද? අම්මලාත් ඒ කාලේ ආච්චිලා මැෂින් එක වගේ තමයි. ලස්සන රටා දාලා පැදුරු මෙහෙම ඒකනේ තුන් අර පැදුරු අර තුන්වෙනි රටා එම් පැදුරක් ලියාගෙන කිව්වේ ඒක. පැදුරක් ලියාගෙන. ඒක නිකන් නෙමෙයි ඊළඟ අම්මට තාත්තට අත ගස්සවාගෙන. ගෙදින් දෙනවා සත්ත පෙන්නට ලාගෙන. බලන්න අම්මට තාත්තට ඒක වටිනවා. ඈ වටිනාකම ඒකනේ ඒකනේ. දැන් බුදුහාමුදුරන්ට දෙන්නේ අම්මට තාත්තට අත ගස්සලා. දැන් පැදුරු කියන ප්‍රශ්නේ වෙලා යනවා කියන්නේ ඇහෙන්නේ හතර. දැන් හතරම මතකද? ඉතින් එහෙනම් කියන්නේ බලවෙන්නේ කායි? ඈ? දැන් පස්සේ කිව්වේ නයිනෝ නිවාස සමනස්ස විදවා සත්ත දීතරෝ ඒක පුත්තාදු පුත්තාච තේනායං සමනෝ සුඛි. ගෞතමයන් වහන්සේ මට දූල 7 දෙනෙක් ඉන්නවා. දූල 7 දෙනෙක් ඉන්නවා. බෞද්ධ සූත්‍රේ නම. දූල 7 දෙනෙක් ඉන්නවා. ඔක්කොම දීගයටලා ගෙදර හැරිලා. ආත්තිලා වේ දීග හැබැයි පිරිමි ඉඳලා නෑ. උන්ට ඉඳලා තියෙන්නේ දූලමයි 7 දෙනෙක්. දීගාරිලා ගෙදර හැරිලා. එතකොට බොහොම උපාදානයි. මට වැඩි ඕගොල්ලෝ වැඩි ඒ කියන්නේ ඈ ගෙදර හැරිලා තියෙන්නේ සමහර මිනිස්සු අතහැරලා දාලා ගිහින් සමහර මිනිස්සු මැරිලා. එතකොට කියන්නේ මොකද? කන නැති කියලා. එහෙම වෙලා ඒකත් බහුණට ලොකු ප්‍රශ්නයක්. නැත්නම් ප්‍රශ්නයක් නෙවෙයි ඒක. අත්‍යර ටිකක් ප්‍රශ්න කොටකට ඇහිලා නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැති කොහොමද? ඈ බවත් ගෞතමයන් වහන්සේ මට ඉන්නවා දුරු 7 දෙනෙක්. ඒක පුත්තාද ගෙදර හැදලා තියෙන සමහරකට එක පුතෙක් අරගෙන සමහරවල් දෙන්නේ කරගෙන 7 දෙනෙක් එක දෙන්න අරගෙන ගෙදර ආවට පස්සේ තියෙන ප්‍රශ්න කොහොමද?
පමණ කියලා බුදුහාමුදුරුවෝ. ස්වාමීජි මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා දුවරුවත්. අර උපාස ඈතයි කියලා ආගෙන ඉන්නේ. ආවම තමයි ආගෙන ඉන්නේ නේ. එළියේ ඉඳන් අහගෙන ඉන්නේ නේ. එතකොට දැන් කී දෙනෙක් ඉන්නවද? දුර කී දෙනෙක්? ඔබ නැතුණත් ඒක නම් මතක තියාගන්න. ඊළඟ කිව්වම තමයි මහත්යලා ටිකක් වෙන්නේ. හරි. දැන් එතකොට කී දෙනෙක් ඉන්නවද? 7 දෙනෙක් හත් බලන්න. 7 දෙනෙක් ඉන්නවා. එතකොට 7 දෙනාගේ ඔක්කොම දීගෑරලා ඇහිලා. නිකන් ඇහිලා නැන්නේ. ඒක බුද්ධාචාර්ය කිව්වේ මොකක්ද? ඒක බුද්ධායි දෙන්නේ නැහැ. ඒක බුද්ධායි දෙන්නේ නැහැ. කොහොමද එතකොට ප්‍රශ්නේ? ගෙදර පිළිලන්නේ. නේද? ඊළඟට බුදුහාමුදුරුවෝ නයිනෝ නිවාස සමනද්ද විදාරද්ද දීතරෝ ඒක පුත්තාදු පුත්තාච තේනං රාක්මනාසුකි මට තේරෙන්නේ නැහැ. මට දුර හත් දෙනෙකුත් නැහැ, දීගියල්ලා ගෙදර ඇහිල්ලත් නැහැ, එක දෙන්න අරගෙන ඇහිල්ලත් නැහැ. උඹ දුකින් මං දැක්කේ. බානුවේ ඒ වමුණගේ ස්වරූපේ තේරුම් ගත්ත, එයාගේ ප්‍රශ්න ටික තේරුම් ගත්ත බුදුහාමුදුරුවෝ ඒ උත්තරෙත් ඒකමයි. උත්තරෙත් ඒකමයි. නේද? ඒ උත්තරෙත් ඒකමයි. බලන්න කොච්චර සරලද කියලා මේ. දැන් මතකයි නේද ආයේ? ආයි මුලින්දලා කියමුද? පළවෙනි එක මොකද්ද? දෙවෙනි එක? තුන්වෙනි එක? ඊළඟ එක? දුරාන්ත. මොකද ඒගොල්ලෝ වෙලා තියෙන්නේ? මොකක් වෙලා? ඊගැල ගෙදර ඇවිල්ලා. ඒක නේ. දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? මට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. මේකකම කිව්ව බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකද්ද? උඹට තියෙන ප්‍රශ්න මට නැහැ. මං සැපෙන් උඹ දුකින් කියන එක තමයි එතන. ඒකේ පැහැදිලිව ප්‍රකාශ කරා. දැන් ඇද්දද? තවදීරෝ දැන් කියනවා නහිනෝනි මේක ෂෝක් නහිනෝනි මාස්ස සමනස්ස පිංගලා තිලකාහතා සොත්තම් පාදේන බෝධේති තේනායං සමනෝසුකි වාග්යෝතමේ උපවාසේ මේ ප්‍රශ්න බොහොම සැපින් ඉන්න බව විතර මොකද්ද ප්‍රශ්නේ කියලා මොකද්ද ප්‍රශ්නේ? බවත් ගෞතමයන් වහන්සේ මට ඉන්නවා වයසක මගේ බැමිණිගේ ස්වරූපේ කියනවා. පිංගලා තිලක තඹවන් පඬුවන් වගේ ඇඟක් තියෙන පිංගලා තිල ෆින්ගර්ස් ඒකෙන්ද දන්නේ නැගත් ඉංග්‍රීසියෙන් ෆින්ගර්ස් කියලා. ඇඟ පුරාම කළු ලප තියෙන පඬුවන් ඇඟක් තියෙන බැමිණි මගේ නෝනාගේ බැමිණිගේ ස්වරූපේ ඒකයි. මම මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා අර පපුර කන පැදුරේ බුදියාගෙන ඉන්නකොට දවල් වෙනවා පොඩ්ඩක් ඇහැරෙන්න මාව පුරුද්දාන්නේ පයින් ගහලා අපිට ගැහුවොත් නේ ආකුල කියන්න හම්බෙන්නේ නැහැ මේක සොත්තම් පාදේන බෝධේති පයින් යනලා තමයි නැගිට්ටුවා කොහොමද අපිට ගැහුන්නේ මාත් ඒ ආයි ආකුල එහෙනම් මේම නේ අගුල තියන්නම් මේ දෙලුනේ අර අහිංසක වමුණ කියනවා මම මහන්සියලා ගෙදර ආවම මම ඔක්කොම කරනවා බැරි ගානට සියලු දේවල් මම කරනවා හැබැයි මම මහන්සියලා බුදිය ගන්නකොට දවල් වෙනවා ඇහැරෙන්න නේද දැන් ගෙදර ඉස්සෙල්ලාම නැගිටින්න ඕනේ කවුද අම්මා නේද ඒ පාට කියයි පඬිතාවෝ ඒට අදාළ දේවල් මම මේකට අදාළව කියන්නේ මොකද කාලේ ගියා අජ්ජති ගාලා තරය තිරාත්තිය කාලේ ගත වුණා රාත්‍රියේ උදා නේද ඕගොල්ලන්ට කියනවා ඕගොල්ලන් කියයි නින්දයි නොඑන්නේ කියලා නෑ අපි වයසට යනවා වයස ගුණාට මුක්පජා හරි එතකොට දැන් කීයක් කියවද ඒක දැන් මතක නැහැ කීයක් කියවද හයයි පළවෙනි එක මොකද්ද? දෙවෙනි එක මොකද්ද? තුන්වෙනි එක මොකද්ද? හතරවෙනි එක? පස්වෙනි එක?
Ada ඊළඟ එක දැනන්නේ පැමිණි ෂෝක් එකට ඇහැර වරවයා කොහොමද ඇහැරන්නේ වයින් ගාලා දැන් ගෙදර ගිහිල්ලා කරන්න එපා අම්බත් දවල් වල කරමු කියලා ඉතින් ගාලා මාමුදු බණි කිව්වා බමුණ ඇහැරුවේ වයින් ගාලා කියලා මේ කරන්තර වයින් ගාන්නේ නිවැදෙන්නේ නැටි එහෙමගෙලොත් ඒ හරි පස්සේ ගිහින් එහෙම කරන්නේ මම මං කියන්නේ නෙමෙයි බමුණ කියන්නේ බුදුහාමුදුරුවෝ නායන මායම් බ්‍රාහ්මන මොකද කියන්නේ මට එහෙම නෑ කියලා කියන්නේ මට එහෙම නෑ පිංගලා තිලකාත සෝතම් පාදේන බෝදේති තේනම් බ්‍රාහ්මනා සුඛි මම සතුටින් ඉන්නවා මම සතුටින් ඉන්නවා මම එහෙම නෑ දැන් කාරණා කීයක් කිව්වද අය හත්වෙනි එක කියනවා නහිනෝ නිමස්ස සමනස්ස පච්චු සම්මිනායක දේත දේතාති වෝදෙන්ති තේනායං සමනෝ සුඛි ඔබ වහන්සේ මේ කාරණාව සම්බන්ධව අච්චර ඔබ වහන්සේ දැපෙන් ඉන්නවනම් මේ කරුණ සම්බන්ධව දැපෙන් ඉන්නවා බෞද්ධ ගෞතමයන් වහන්සේ මම නායකාරයෙක් මට ජීවත් වෙන්න විදියක් නැතුව මම නායට අරගෙන තියෙනවා ගෙවල් වලින් පොලියට සල්ලි අරන් දෙනවා කියමු නාය අරන් තියෙනවා නායකාරව හැමදාම මාව හොයාගෙන එනවා උදේ පාන්දර මම නැගිටිනකොට නායකාරෝ දේතාති වෝදෙන්ති දීපිය කියලා කෑවා මොනවද නායට ගත්ත සල්ලි තේනා මං ඒකින් දුකේ ඉන්නවා කාරණා හතයි මේකට අදාළ කාරණා හතයි දැන් හතම කිව්වා අන්තිම එක කිව්වේ මොකද්ද නායකාරෝ ගෙදර එනවා ඉගේ ඉස්සරහට එනවා නායි ගෙවා ගන්න බෑ මට සල්ලි නෑ මගේ ගොවිතැන් පාළු වෙලා ඔක්කොම පාළු වෙලා මගේ හරකුත් නැති වෙලා ඒ නිසා මට මේ නාය ගෙවන්න බෑ නමුත් ඒ මිනිස්සු ඒක තේරුම් ගන්න නෑ මල් ළඟට තියනවා නම් දෙනවා කියන අපි කියන්නේ නේද නාය ගත්තාට පස්සේ පුතෙක් නාය ගත්තාට පස්සේ උපාසකම්ම අම්මා තමයි ඉස්සරහට ඇවිල්ලා අනේ මහත්තයෝ එයා ගෙදර නැහැ කිව්වා ඒක ඇතුළේ ඉන්නවා තාම ගියා ගෙදර අර පොඩි එකේ පොලිසියෙන් ආවම පොඩි ගාට කිව්වලු තාත්තා අටුවේ නැහැ කියලා කියන්නේ කියලා. මේ මිනිස්සයාගේ උඩ අටුවෙන් වුණා පොලිසියෙන් ආවා මේ පුතා කෝ තාත්තා අටුවේ නැහැ. තාත්තා අටුවේ නැහැ. ඒතකොට හොරේ අහුවෙලා නේද? අටුවේ වල තාත්තා අටුවේ. පුංචියන් බොරු කියන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඈ පොඩි උන් කවදාකවත් බොරු කියන්නේ නැහැ නේ. කියන්නේ ඈ මුන්තියෝගේ හිත බබාසොන ලස්සනයි කියලා කියන්නේ ලස්සන හිතක් තියෙනවා. කාන්තකෝ ආගන්තුකේ උපක්ඛලේති ආගන්තුකෝ පැමිණෙන කෙලෙස් තාමොලින් තමයි ගොඩක් අපේ දූෂිත වෙන්නේ. නේද? මුඩියොන්ට කියනවා අපි කියනවා ඒගොල්ලොත් එක්ක කතා කරන්න එපා අපි පොදුර තමයි ඒ ඒ නංගිත් එක්ක කතා කරන්න එපා කියලා. අම්මලාට ඔලේ මට ළඟට ඇවිත් පොඩි එකා කතා කරනවා කියන්නේ මොකක්ද දන්නවද? අපි අම්මා කිව්වා ඕගොල්ලෝ අපිත් එක්ක කතා කරන්නේ කියලා. අනිත් ගෙදර පොඩි එකා අහනවා ඔයා තරහද? අපි තරහද? අන්නේ ගෙදර පොඩි උන් කවදාවත් තරහ වෙන්නේ නැහැ. මහයුන් තමයි තරහ කරවන්නේ. ඒ පොඩි එකාගේ හිත දුස්සේ ගන්න මහයුන්. ඒක දන්නේ. සංතකෝ ආගන්තුකේ ඒ ආගන්තුකෝ පැමිණෙන දෙයක් තමයි ඒ හිත දුස්සේලා. දැන් කරුණු කාරණා කියතුන නායිමාරියම් බ්‍රාහ්මන පච්චු සම්මිනායක දේත දේතාති වෝදෙන්ති තේනං සම්බ්‍රාහ්මනං මම සන්තෝෂෙයි මම බොහොම සන්තෝෂෙන් ඉන්නවා කාරණා හතයි උත්තරය ඒකමයි නේද ඒ සහැල්ලුවයි දුකයි දෙක බුදුහාමුදුරු සහැල්ලුවෙන් ඉන්න කතාව සැපෙන් ඉන්න එකයි සහැල්ලුවෙන් ඉන්න එකයි බමුණ දුකින් ඉන්න කතාව ටික කියනවා බුදුහාමුදුරුත් එක්ක පින්වන්ත මිනිස්සු කතා කරුවා සාකච්ඡා කරුවා උන්වහන්සේගේ ළඟ පැවිදි වෙනවා. පැවිදි වෙනවා. බමුණ අහනවා ඔබ වහන්සේ ළඟ පැවිදි වෙන්න බැයිද මට කියලා. පුළුවන් කියනවා. පුළුවන් කියන්නේ. මේ සම්බාධුවයන් ගරාවා ගෙදර කරදරයි නේද? දැන් කරදරෙන් මිදෙන්න දැන් පින මතුවෙච්ච වෙලා කුසලයේ මතුවෙච්ච වෙලා හරියට නෙළුම් මාතු වෙන්න විල තිබුණාට වෙලරුම් ගස් තිබුණාට පොහොට්ටු තිබුණාට මාතු වෙන්නේ කොහොමද? මොකෙන්ද මොනවද වුණාද පිපෙන්නේ
මාල් නෙළුම් මාල් පුප්පනවද පුබුදනවද? පුප්පන. නා පුප්පන්නේ කේන්ති ගියාම අරවනේ. නෙළුම් මාල් පුබුදනවා. නෙළුම් මාල් පුබුදවනවා. අර දිගාරිනවා කියන්නේ ඒක පුප්පනවනේ. මන්දාස දුවාදනම කියන්නේ මොනවද කරන්නේ? මම මේ මාල් පුප්පනවා. මාල් පුබුදනවා. මට නැතේ කියන්නේ. මාල් පුප්පන්නේ පුබුදනවා. කාට මාල් පුප්පන්නේ? අපි නුප්පා. එන්නේ මාල් පුබුදනවා. නෙළුම් මාල් පිපෙන්නේ ඉර පායන්න ඕනේ. ඉරුවලු යටි නාම තමයි නෙළුම් මාල් පිපෙන්නේ. නෙළුම් මාල් පිපෙන්නේ. ඒ වගේ පින් ඇති අයට කුසල් වලින් පිරිච්ච අයට අන්තිම ආත්මයක් ලැබලා තියෙන අය කෙලෙස් වලින් මිදෙන අයට බුදුහාමුදුරුවෝ සමග කතා කරලා එක බණ පදයයි එක්කෝ යා බෞද්ධයෙක් එක්කෝ යා රහතන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් මඟපල්ලා මාර්ගපල්ලා එහෙම පින්වන්තයෙක් තමයි බුදුහාමුදුරුවෝ මෙන්න ගහේ කතා කරලා. දැන් මේ ඉන්න ඕගොල්ලන්ට පින්වන්ත කමක් නැත්නම් මේ වගේ පුණ්‍ය භූමියකට එන්නේ නැහැ. ආනේ අපිට වැඩක් නැහැ. අපිට මොකද අපි දාස සීල උපාසක ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට කිව්වා. මොකක්ද දන්නවද ඒක අපා? දවස් ඊළඟට උපාසක මහත්තුරු දෙන්නේ ඉතින් පමාණනේ වෙන්නේ කියලා ගෙදර යනවා. මොකක් හරි වැඩකට වෙන්නේ. යනකොට පොල්ලෝ කට්ටියක් ඉබ්බේ පුච්චනවා. ගින්දර දාන. ඒක තමයි ගින්දර දානවා උ රත් වෙනකොට දුවනවා. දැන් මේ අපු හොඳ ඉබ්බ පුච්චලා බුදුරජාණන් තංගාලෙන් කියයි. ඒ පෞකාශම කියනවා. අපිට වැඩක් නැහැ. අපිට මොකද අපි දසසිල් උපාසක. අපිට වැඩක් නැහැ. අපි දසසිල් අරගෙන ඉන්නේ. ඒ වුණාට අපි කියනවා ඉබ්බන්ගේ පුච්චන්නේ යන්නේ පිට. යන්නේ පිට දාලා පිටුවට නුදුවන්න. ඒකෙන් ආගේ ඒ වගේ සීල් ගන්න ගත්ත උපාසකයෝ තමයි උපාසිකාව තමයි අපිට ඉන්නේ. ඒකයි මට කියන්නේ. බවන බුදුහාමුදුරුවෝ බණහලා අර කාරණා දා අවබෝධ කරගෙන උන්වහන්සේත් එක්ක පන්සලට ගිහිලා ඇවිදි වෙලා රහත් කීලා ජාත උසරම් බ්‍රහ්මචාරියන් කතං කර්ණීය නාමරං ඉත්තත්තා ආදී අම්බඤ්ඤාදී අඤ්ඤතරෝද ආත්මනෝ අරහතං පාපි කොහොම කියලා උන්වහන්සේ ඉදිරියේ බණහලා රහතන් වහන්සේ කෙනෙක්නවා. අන්න ඒකයි ඉතින් අපි කවදාවත් මේ සංසාරිකයන් මොකද කෙටි උත්තරයක් කියන හතර කියන්නේ ගැඹුරින් ඉපා. සංසාර කියන්නේ මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා. මේ මැරි උපදින ගමන සසර කියනවා. මරණය නැවතුවා උපදීමක් නැහැ. ඉපදුරාට මරණය නැහැ. උපදීම නැවතුවා මරණය නැහැ. එතකොට මේ එම කියන්නේ අමර වූ කියලා කියනවා. අජර වූ අමර වූ ශාන්ත වූ කොහොම කියන්නේ අමර වූ මරණයක් නැති අජර වූ ජරාවක් නැති ශාන්ත වූ සුවේ කෙලවරක් නැති නිවනින් සැනසීම ලැබේවා. ඇතිද කිව්වා ඇතිනේ. පළවෙනි එක මොකද්ද? දෙවෙනි එක මොකද්ද? තුන්වෙනි එක හතරවෙනි එක පස්වෙනි එක හයවෙනි එක පිංගලා කියලා තමයි. හත්වෙනි එක හතේ නෑ එනම් මතකයි. මේ ඔයගොල්ලෝ දිනුනේ මම හිතුවා එකක් තමයි මතක නැතිලා ඔය ගුරුව බේස්පී වගේ ඉදී. නෑ හරියට. පින්වන්තකම ඉතින් මෙයා තමයි කියන අනිවාර්යයෙන්. මේ පින්වන්ත ආමුරු කෙනෙක් ඉන්නකොට පින්වන්තකම වැඩක් නැහැ. හැංගිච්චේ ඔක්කොම මතුවේ. ඔව් ආසික ඉතින්. ඒ නිසා දැන් ඇති වෙවනේ. බමුණ රහත් වුණා. ඒ ජීවිතේ ඉතින් ආල් රහතන් වහන්සේ කෙනෙක් ජීවන ගමන නැවතුණා. දැන් ගඩාවට 20යි. විනාඩි 5ක් මම ගත්තා. වැඩි මම පොඩක් පහුවලා. ඉතින් කොහොමද ලොකු පින්කම. අද පළවෙනි පින්කම. මම පළවෙනි පින්කමේ පළවෙනිම බණ කියන්න මට අවස්ථාව ලැබුණා. මම පළවෙනි බණ කියලා තියෙනවා. මේ මට අවස්ථාවක් ලැබුණා. අර අපේ ශාසනවාස පඬිතුමාගේ වගේ බණ දේශකෙක් නෙමෙයි මම. හැබැයි ඉතින් මට කියලා. එතකොට අද පින්කමේ දායකත්වයේ වැලිකඩ මුල්ලේ පදිංචි රාජාමිදාස මැතිතුමාගේ පවුලේ හැමදෙනාම පුණ්‍යානුමෝදනාව ඇන්දියේ රිස්
Risne, Ris Pranandu, Mutanwang, Pudinona Pranandu, Mitania, M. Gaya Munidas Pia, Charlotte Munidas Mawa, M. Raja Munidas Sahodarya, K. Amartunga Masina, Aturu Parampara, Atarima Miyagi, Potoping and Modan Karani. How do you make related how he didn't kick it to it? දැන් පුණ්‍යවාන මොදනාවට තව කීදෙනෙක් එකතු වේද? එහෙම තමයි. එහෙම එකතු යනවා. සෙත්තදීම මාලා මුනිදාස මැතිණියට දුලාදී අමරතුංග ඒ වගේම අනුරුද්ධ කියන්නේ විදේශගතව සිටින අයට සෙත් ප්‍රාර්ථනා කරනවා. අනුරුද්ධ කියුණාම එතකොට විශේෂයෙන් සිහිකරනවා අපේ අතිගරු සම්මානිත මහාචාර්ය පොළුවිගේ මහින්ද සංඝරත්න නායක ආම්දුවන්ට අතිගරු යතිගල්ලුවේ විමල රතන නායක ආම්දුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා අපේ කැලණියේ ශාසනවංශ ආම්දුව ඇතුළු විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට අපේ විහාරයේ ආදිකර්තු දයා මුනිදාස හිමිතාණන්ට මේ මැදිරියට පින්දීම අපේ විහාරයේ අනුශාස රාජා මුනිදාස මහතුන් සෙත් ප්‍රාර්ථනා කරන්නේ ඔබ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා ලෝකේ ශාසනය ආරක්ෂා කරන දෙවියන් දේවතාවියන් සිහිපත් කරමින් පින්දෙනවා ඔබගේ නමින් මියගිය ආදරණීය සෙනෙහා අහිංසක අම්මා තාත්තලා සිහි කරලා පින්දෙනවා ඔබලාගේ හතරවරම් පරම්පරා හතරෙමි අපේ හතරවරගේ මියගිය හැම දිනම සිහි කරලා පින්දෙනවා මේ පින් අනුමෝදන් වේවා දුකින් අත මිදේවා සැපේටපත් වේවා නිවනින් සනසීම ලබත්වා අපි හැම දිනකටම සසර වාසන තුරු නිවන් දකින තුරු සාපිපාසාදී දුක් වේදනාවන් වලටපත් නොවි දේව මානසික සම්පත් කෙලවර කොට ලබන සියලු දුක් නිවාවන නිවනින් සනසීම ලස්සන දැහැප්පත්තියක් හදලා තියෙනවා. අංග සම්පූර්ණ දැහැප්පකට ඒක කියන්නේ රසය. පිළිවෙලයි. උත්තර පහන් හරියටම. නැත්නම් ඵලයන් ආවට. උත්තර පහන් හරියට නැත්නම් ඵලයන් ආකට හරියට හරිය. නේද? ඔකට දාන්නේ පරණ තව කතාවක් තියෙනවා. වර්තමානයේ ගන්න. තව කතාවක් තියෙනවා. මොකද දැන් දැයිලා කැව් පුංචි කොලේ මොකද කියන්නේ? දැන් දැක්කම ආයෙ කැව් මොකද තාම පුච්චන්නේ. ඒ වැඩේ කරොත් lagi saya ingat Akasatha Chibummatta Devanaga Mahidika Punyantang Anumoditva Chirang Rakkantu Lokasasana Akasatha Chibummatta Devanaga Mahidika Punyantang Anumoditva Chirang Rakkantu Lokasasana Akasatha Chibummatta
දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං ධර්ම ශ්‍රවණේ කිරීමෙන් දහම් පඬු පූජා කිරීමෙන් සිදු සකල විපුල කුසල පුණ්‍ය සංභාර ධර්මයෝතුම ප්‍රථම කොට මහේන්ද්‍ර කමලාසන පීඨාම්බනාදී සමස්ත දෙවි මහරජ දරුවන් විසින් පින්පණුරක් වශයෙන් අනුමෝදන් වනු ලබත්වා එසේම මේ පින්කම තමන්ගේ නමින් මිය පරලොව ගිය සියලුම ප්‍රාණකාලාදීන් තත්පත් වේවා ඔවුනුදු සුඛී සුවපත් භාවයට පත් වේවා තම තමන්ටත් මේ පින් පීඨා මෙතන් පටන් පරම රමණීය වූ නිවන් සිරි ලබනාතා කල්මුල්ලේ නරකාදී සතර පායෝත්පත්ති දුක්ඛයකට කිසියම්ම කාලයකවත් නොපැමිණ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් යන මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු උපතහා විපත නැති නිත්‍ය මංගල පරම සුන්දර සියලු දුක් නිමාන අමා මහ නිවන් සම්පත් ලැබීමට මිය පරලොව ගිය දෙමව්පිය ඥාතීන් ඇතුළු ඔබ සෑම දෙනාටම එකම සද්ධර්ම මණ්ඩලයකදී සේතු වේවා වාසනාව වේවා සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා ඉසිතා සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුයි. සෙත් කවියක් කියන්නේ සුද්ධ ගිරලි සමංගොක්සල් විභීෂණ සිව්වරං රජනිති සිද්ධ මහා බඹු සක්‍ර ඉසිවර කතරගම දෙවියනුත් එදති සිද්ධපත්තිනි 12 දෙවියෝ භද්‍රකාලී දේවි ගණපති සිද්ධ සිරිලක මෙහැම දෙවියෝ ඔබට ආසිරි දිගාදෙන් නිති තුන්වෙතලත් වාදී රජුගේ උයනේ අඹ ඉත්තේ රංකල සංසේ අඹයක් අකලට අතගත්තේ එකිරි පොදක් කඩා වැටි රජුගේ නෙත නැත්තේ පිංකල තෙද පතිනි බලෙන් සියලු රෝග නැත්තේ අභිවාදන සේනස නිච්ඡං වද්ධාමතාං චක්කාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බල ආයුරාෝග්‍ය සම්පatti රාග්‍ය සම්පatti මේවති අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු සම්දනාතෝ තෙරුවන් සරණයි යාමපත්තිකෝ දැන් වෙලාවේදී තාමත්ම සජීවීව ප්‍රාණවත් හරවත් ධර්ම දේශනාවක් සිදු කළ ඒ ගෞරවනීය නායක හඳුරන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. අද ධර්ම දේශනාව සඳහා වැඩම කොට වදාළ මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායේ මල්ලද විහාර පාර්ශ්වයේ සේනාධිපති කෝරළේ විශේෂාධිකරණ සම්පූර්ණ සම්පන්න උපප්‍රධාන සංඝ නායකවරින් මధుර බහානී අපේ අතිගෞරවාර්හ වටරට ශ්‍රී අනුරුද්ධා විධාන නායක මාහිම්පාණන් වහන්සේට
නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පන්න වේවා. තව තවත් ලෝසසුන් වැඩවඩන්නට නායක හඳුරන්ට මේ උතුම් පුණ්‍ය ශක්තියත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නායක හඳුර අපි කවුරුත් ගරු කරන ප්‍රිය කරන නායක හඳුර කෙනෙක්. ඊට වැඩිය අපි නායක හඳුරට බයයි. නායක හඳුරගේ අන තමයි මේ පළාතේ අන. එනිසා නායක හඳුර බොහොම ප්‍රතාප අපේ මහා විහාරයේ අභිමානයි. එනිසා නායක හඳුරට අපි නැවත වාරයක් ස්තුතියක් දෙනවා. අද පළවෙනි ධර්ම දේශනාව බොහොම කලෙලි ඇතිව ප්‍රාණවන්ත බොහොම ලස්සනට සිද්ධ කිරීම ගැන.